ඔන්න ඉතින් වීඩියෝ එක පටන් ගත්තා. මේක දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් එදා මම වීඩියෝ එක කරලා නැවැත්තුවා. මොකද මම කිසිම සූදානමකින් නෙමෙයි ආවේ. ඒක නිසා ඉතින් ඔන්න අද සූදානමකින් ඇවිල්ලා තියෙන්නේ ගැම්මට කොල්ල ගැම්මට ආවා. ඉතින් බෑග් මල්ලකුත් උස්සගෙන කනේ ගැම්මට බෑග් එකකුත් තියෙනවා වතුර බෝතලයකුත් ගත්තා ගයිස්. එදා අර හරියේ මොකක් හරි අපි දැක්කනේ. එතන පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ගයිස් දැක්කද මේ ලොරිය? මේක තාම තියෙනවා. ඒක ගැම් මේ ඇයි දන්නේ නැහැ ලොරිය හොල්ලන්නේවත් නැහැ එතනින්. එදා ඉඳලා ඔහොමමයි තියෙන්නේ ලොරිය. මම කලින් වීඩියෝ එක කරද්දිත් ඒ ලොරිය එතන හැමමයි තිබ්බේ. හරි වැඩි කතා පටන් ගත්තා. මේව තමයි view එක. එදා පටන් ගත්ත තැනින්ම තමයි අදත් පටන් ගත්තේ. මේ ටිකනේ. එදා පටන් ගත්ත තැනම තමයි මේ ලොරිය. එදා ඉඳලා අද දක්වා සුපිරියටම තියෙන ලොරියක් තාම මුකුත් වෙලා නැහැ. කැඩලා දන්නේ පෙට්‍රල් නැද දන්නේ. චුට්ටක් වහින්න වගේ ගයිස් වැස්සකුත් අතලා ගෙනවා. අයිස් මේ හරි කැලේ පොඩ්ඩක් වැවිලා. එදා මං ආවට වඩා කැලේ වැවිලාද? ගයිස් මේ හරිය තමයි ඉස්සෙල්ලා අර සීන් එක දැක්කේ වහන් හිනට වැවිලා මම මේ අඩෝ ඒක කෙහෙල් ගහ කොතන තියෙන එකක් බං මේ මම කොයකටද මම මෙච්චර ලබා වෙලා තියෙන්නේ මං හිතුවේ වෙන මොකෙකට හරි කියලා ගයිස් දැක්කද අන්න රේට වෙනකන් කැලේ තියෙනවා බං මේ තනිකර මේ අර ගියක් තියෙනවා හැබැයි මෙහෙත් ගියක් තියෙනවා මම මේ ගිය පැත්තෙන් තමයි ආවේ මෙතනින් එන්න වෙන පාරක් තියෙනවා එන වටයකින් මේ මෙහෙන් පාර තියෙන්නේ අන්න අරහෙන් ඕම යන්න පාර තියෙන්නේ අර අතන බැරල් වගේකුත් තියෙනවා ගයිස් ඔයාලට පේනවා නම් මේ බලන්න මේ මොනවාට දන්නේ දාලා ගිහිල්ලා තියෙන්නේ මෙතන ෆ්ලැට් කරන සීන් එකක් මම හිතන්නේ තියෙන එක මගදී නවත්තලා කොහොම හරි ඉතින් මේ ගෙදරින් ගෙවල් පැත්තෙන් එන එක තමයි ලේසිම මෙතනට අරයට යන්න බයයි ගයිස් මොකද වැස්සක් වැස්සොත් මේ වීඩියෝ එක මගදී නවත්තන්නත් වෙනවා මොකද මම ළඟ යන්නේ මොකක් හරි තිබ්බොත් කියලා අඩෝ සිරිප්පුවක් බා මේ මෙතන කලින් සිරිප්පුවක් තිබ්බේ නෑනේ ඔයාලට මතකද ගයිස් මෙතන අර කොටයක් තිබ්බා මෙහෙම සීන් එක මම ඔයාලට පෙන්නුවේ පෙන්නුවට මම ගැන කතා කරේ නෑ දැන් සිරිප්පුවකුත් තියෙනවා බා මේ පොඩ්ඩක් ඉන්න ගයිස් කෑ ගහන වගේ සද්දයක් එන්නේ නැද්ද එදා වීඩියෝ එක කරද්දිත් ওই සද්දෙමයි ආවේ අදත් ඒ සද්ද එනවා හොඳට අහගන්නද දැන් නෑ කලින් තිබ්බා කවුරු කෑ ගහන සද්දයක් ඇහෙනවා ගයිස් මේ වත්තර එනකොට කවුරුත් කැමති නෑ නිසා කෑ ගහනවත් දන්නේ මට ලාවට කෑ ගහන සද්දෙකුත් ඇහෙනවා හරි ෂුවරුත් නෑ අරහෙට යන්නත් බයයි ගයිස් මොනවා වෙයිද දන්නේ නෑ එනවනම් තව මොකෙක් හරි එක තමයි එන්න ඕනේ මේ කැලේ පැත්තට අට බයයි ගයිස් ඒ හරියට යන්න මේ හරිය දිගේ තමයි කරන දෙයක් අපි යන්න අර හරියට වගේ යන්කෝ අර හරිය තියෙන කෙලින්ම ගියාම කැලේ තමයි ඔයාලට ඇහෙනවද දන්නේ ගොරෝන සද්දේ. එච්චර පැහැදිලි වෙන්නේ නැතුව ඇති. ඒ ඉන්නේ. මෙහෙන් තමයි ආවේ. අර දින්නේ view එක. යම්මඩක් තමයි. ඉතින් යන්න පාරක් තියෙනවා guys මේ. මේ හරියෙන් පාරක් තියෙනවා මේ. පාර දිගේ යන්න බෑනේ. මම තාප්පෙකුත් ගහලා තියෙන්නේ. ඒ වගේ. මේ යන්නත් බෑ ගයිස් මේ හරි වත්තක් තියෙන්නේ ගියක් තියෙන්නේ අර පේනවත් දන්නෙත් නෑ පොල් ගහෙන් අතින් කරන්න පුළුවන් බා පොඩ්ඩක් නැග්ගන මරුනේ මේ වටේ තමයි යන්න වෙන්නේ අරයට යන්න නිකන් බයයි වගේ ගතියකුත් තියෙනවා මේ ගෙදට්ට ගොඩක් ළඟයි ගයිස් මේ
බණේ බැනලා ලවයිද දන්නෙත් නැහැ මේ පැත්තට එන්න දෙන්නෙත් නැහැ එහෙම. මොනවාද මේ කැලේ මේ පොඩ්ඩක් වටිනා කියන ගස් జాති තියෙන තනකොළ වෙනුවට. පොඩ්ඩක් ගිහලා බලමු කර පැත්තට. ගිහලා බලමු. කමන්නේ ඕන මගුලක් කියලා යමු. මැරෙන්න බලාගෙන ආපු ගමනක් මේක. එහෙම ඒකට මැරෙන්නේ නැහැ. දැන් අර සෙරෙප්පුව දැක්කද? මේ තින්න අර කොටේ ගාව තමයි මේ සෙරෙප්පුව තිබ්බේ. හරිද? දැන් බලන්න වෙලාව. 5ට 5යි. යනවා ගයිස් ගැම්මට. බයෙන් ඉන්නේ බය නැහැ කොල්ලා ගේමට බහලා ඉන්නේ. අම්මට හුදු මෙතනින් කොහමද යන්නේ? වටෙන් තමයි යන්න වෙන්නේ. මේ කටු වැවුනොත් එහෙම දුන් දානවා. අම්මු කකුලේ මොකක් හරි වුණා ගයිස්. යන්නත් බෑයි. සත්තු සර්පා ඉන්නවද දන්නෙත් නෑ. මෙතනින් පැනලා යන්න. ඒකද අපි ආපු තැන එන්න දිග තැනක්. අස්සර යන්නත් තාලම් පුළුවන් බං. එතනින් බහැලා යන්න. අම්මෝ එතනින් පැන්න. කඩුහෙල් තරණය කරලා තමයි යන්නේ. ගයිස් මේ පැත්තේ නයෙක් ඉන්නවා ගයිස්. තව කොටියෙකුත් කිබුලෙකුත් ඉන්නවා කියලා ආරංචියක් ඇවිල්ලා දිනවා මේ වෙල මේක ඇතුලේ මේ ගෑපතේ තියෙන වෙල. අරහෙට තව යන්න කැලෑවක් තියෙනවා. ලොකු සයිස් දඩාර කැලෑවක්. ගයිස් මේ පැත්තේ යන්නත් හිතෙනවා. අඩෝ ගැම්මට ආව අරක තමයි මම දැකලා දින්නේ. මං කේල් ගාවතල දින කර එදා පෙන්නුවේ. මේ හරිය තමයි මේ හොල්මන් සීන් එක තියනවා කියලා ආරංචි උනේ මට. මොකද හරියටම අන්නරි ලොරිය ගාව තමයි මොකක් කර සීන් එක තියනවා කියන්නේ. දැනට නැහැ. තාම ආපු දවසට මේ නැහැ. අර එහෙනම් කවුරුත් දැකලා නැහැ කියනවා. දන්නයි කියන්නේ නම් ඒ කවුරුත් නැහැ කියලා. එවනට බලන්න මේ පැත්තේ ෆ්ලැට් කරලාගෙන එන ගමන් ඉදලා තමයි නාගෙන නවත්තලා දින්නේ මේ පැත්ත. මේ ලොරිය ගාවට තමයි එනවයි කියලා කියන්නේ. කොල්මන අන්න අර හරියෙන් වෙන්න තියෙන්නේ නැති නේ. අර බලහන් අස්සෙන් කැලේ එන දඩාර අර වෙල සීන් එකක් තියෙනවා. මේ පැත්තට එනවනම් මේ ගයිස් අර හොල්මන් ඉන්නවද කියලා බලන්න. චාලි පාරක් දාන්න ඕන. ඒක කැරගෙනවනම් කැරකුණොත් නිකන් හරි. චාලි කරන්න බලාගෙන ඉන්න ඕනේ අනිත් දවසේකට. ඉවරයි. කොලයක් වයනක්වත් ගෙනාවේ නැහැ. වතුර බෝතලේ විතරයි ගෙනාවේ. අඩෝ මෙතන තනකොළ කපලවත් නෙමෙයි. ඉන්න කැලෑ වෙදායේදි මෙච්චර කැලෑවක් තිබ්බේ අර මේව ගාලා නම් තිබ්බා. මොනවාද? අර නිදි කුඹ ගාලා. ඒ ගාලා නම් තිබ්බා. අනිත් ඒවා මොකුත් තිබ්බේ නැහැ. අම්මට උඩු වැහි කලුව ළඟ වෙනවා ගයිස්. ඔයගොල්ලන්ට පේනවා ඇති අර මේ උඩ අනිත් දවසේ නම මචං චාලි පාරක් දාන්න ඉන්නවා. කාසියේ භූතයා. ඒ වගේ සෙල්ලම්. මේ හරිය තමයි සීන් එක දාන්නේ. අම්මට උඩු පොරක් එන විතර හරි ඉතින් ගයිස් ඒ පැත්තෙන් මම මාරුණා. ගෙකයි ආව හින්දා. අමන්නේ. දැන් මම මේ පැත්තට ළඟ වෙලා ඉන්නේ. අර හරිය තමයි අපි මං හිටියේ. අන්න අර හරියෙන් කරි කාව මිනිස්සෙක් හරි මොකක් හරි වෙන්නේ නැති. මේ පැත්තෙන් ආවා මං ටක් ගාලා පැනගත්තා. අම්මෝ. ඇහුවොත් කියනවා බං අබහුලන්න ආවි කියලා. ඉවරයිනේ. අම්මෝ වතුරක් තිබහයි දැන් පොඩ්ඩක්. වාඩි වෙලා වතුර ටිකකුත් බවන්න ඕනේ. මම පේන පැත්තකට යන්න ඕනේ නෑ බං. මොකද මේ පැත්තට කාටවත් එන්න දෙන්නේ නැහැ. අර කොල්මන් සීන් එක වෙන හින්දා මේ පැත්තට එන අය එළවනවා. ගමු. ඔන්න තියාගෙන තැනක්වත් නැහැ බං. ස්ටෑන්ඩ් එකක් ගෙනාවෙත් නැහැ. හරියට. පේනවාද ගයිස් ඔයාලට? ඒව බලන්න දෙයක් නැහැ. යන්න දෙනවා අපි අර පැත්තට පොඩ්ඩක් ආපහු.
ඌ නෑ බං මේ කොහෙට හරි ඉන්නේ නේද? මාව හොයන්න නෙමෙයි මං හිතන්නේ එන්නේ. මාව හොයලා වැඩක් තියනවද බං? පොඩ්ඩක් ආපහු යන්නේ පැත්තට බලන්න ආයේ එයිද කියලා බලන්න. පොඩ්ඩක් ඉන්න මං. අන්න හරියෙන් ආයෙමයි කොළපාට ලොරියක් පේන්න ඕකරන්ට අර. ඒ හරියෙන් ආවලා ගිස්. අය හිතනවා අය මෙයා වෙයිද දන්නේ නැහැ. ගිහලා බලමු. අපෝ આવුත් තමයි කියලා ඉන්න පිටේ ඈ. අවුලන්නේ මොකුත් කියන්නේ නැහැ. කිව්වොත් මං කියනවා අබ ගහේ අබ තියනවද කියලා බලන්න ආවයි කිය. ඉවරයිනේ අම්මට හුඩු අර වෙයි කලුව. මචං අනිත් දවසේකට චාලි කරන්න බලාගෙන ඉමු. අනිවාර්යයෙන් මම කලෝගී පෑනකුයි අරගෙන එනවා චාලි කා. එතනින් එහාට යන්නත් බෑ. අතර කන්ද ගාවිදි තමයි බයික පාට ආවේ බැන්න පාර මෙතනින් පැන්නා කකුලත් එක්ක මොකක්ද වෙලා ගියා එක පාට. අම්මට උඩු. වරුත් නෑනේ. චං අර බලන්න අර view එක. අපි අර පැත්තෙන් යන්න මේ පැත්තෙන් යන්න ඕනේ. මේ පැත්තෙන් යන්න. මට මේ පැත්තෙන් ඉස්සර ගිහලා හැරලා කොහමද යන්න. කරන්න දෙයක් නැහැ guys. මේ පැත්තට ගියොත් බැනුම් ගන්න වෙයි දැන් නැහැ. කොකටත් යංගෝ බලන්න ඕකට. මොන දෙයක් වෙච්ච දැන් කියලා මම වීඩියෝ එක ගහගන්න ඕනේ. පටන් ගත්තදී ඉවර කළා තමයි මම පස්සේ බලන්නේ. කොහොම හරි මේකේ වැඩෙත් හොයා ගන්නවා. මොකද උනේ කියලා දකින්නවා. එහෙම තමයි ගේම ගන්න ඉන්නේ. අවසරයකින් නෙමෙයි guys. හැබැයි උන් අයිතිකාරයෙන් නෙමෙයි වැඩ කරන උන් සෙට් එක. උන් ගේ හදනවද කොහෙද? මේ පැත්තට අත ගහන්න ඉන්නේ. හැබැයි හදන්න පටන් ගනිත් දන්නේ මට උඩු කරා. ඉදිරි කටුත් තියෙනවා මේ. එක්කල්. ඊවේගේ තෙහා පැත්තේ යාන සද්දෙත් ඇහෙනවා. ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. අතන බලන්න ග්‍රවුන්ඩ් එක හිස්. චාලි කරනවා නම් අන්න අර හරියට ගිහින් තමයි චාලි කරන්න ඕනේ බා. මම ෆෝන් එකේ රෙකෝඩ් කරන්න හැම වෙලේම පේනවනේ. හලෝ. සිරි කද ෆ්ලැට් මෙතන හැබැයි මෙතනින් ගෙදරට යන්න පාරක් තියෙනවා දැක්ක. අන්න ඒ පාරෙන් තමයි ඉස්සෙල්ලා ආවේ. මම මෙතනින් පැන්න පාර මට උඩු වලට වැටුණා. කකුලත් එක්ක මොකක්ද උඩා. අම්මට උඩු ආයේ කෑ ගන්න සද්දයක් එනවා බා. හොඳට අහන්න කෑ ගන්න සද්දයක් එනවනේ. හරියට අහන්න. හොඳටම අහන්න. හොඳට අහන් ඉන්න. දැක්කද? දුරට යනවා. දුරට එනවයි ළඟට යනවයි. දුරට යනවයි ළඟට එනවයි. එහෙම එකක් තියෙන්නේ. මෙතනිනුත් යන්න පාරක් තියෙනවා. ඉස්සෙල්ලා ගියේ නෑ. අඹ ගහට නගින්න පුළුවන් නේ. නගිනවා නම් නැග්ගොත් මචං view එක හොඳට ගන්න පුළුවන්. නගින්න පුළුවන් නගින්න බෑ. කඩාගෙන යටනොත් එහෙම මල රෙද්ද ඉදිරලා තියෙන්නේ. මට සිරි තා පොඩ්ඩක් වටිනවා. මේ මෙතනිනුත් පාරක් තියෙනවා. මේ තාප්පේ පාරක් තියෙනවා. ඔයස් දැක්කද මේ? සුපිරියන්නේ. දැනට නම් මචං මේ වීඩියෝ එකේ කලින් වීඩියෝ එකේ මුකුත් අద్භූත දෙයක් නම් උනේ නෑ. අර කෑ ගහන සද්ද විතරයි. මං කියන්නේ මොකක්ද සතෙක් වෙන්නේ. කුරුල්ලොත් ඔය වගේ කෑ ගහනවා. එක සත්තු ඉන්නනේ ගයින් මේක මොකක් හරි කැලයක් නේ. කැලයක් වුණත් එක සත්තු ඉන්න ඉඩ තියෙනවා. කොටි නෑ. දිවියෙක් පොඩි කිඹුලෙක් වගේ. ඒ වගේ සත්තු జాතියක් ඉන්න තියෙනවා. නයි පොළොංගු. ඒ වගේ ඉන්නවා. එහෙනම් ඉතින් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. දැන් පොඩි වැස්සකුත් ළඟයි වගේ වැස්සක් පොදත් වැටෙනවා අතට. මේ වැයි පොද අතේ. දැක්ක දකින්නදී
මේ පොදාතේ මට හුඩු කවුද මං අර හිටගෙන ඉන්නේ නෑ කවුද ගහක් දැක්කෙත් ඒ වගේ ඉතින් ගයිස් එහෙනම් වැස්සත් වහිනවා අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් මම චාලි කරනවා උදේ හරි රවල් හරි රෑ හරි කොහොමද චාලි වීඩියෝ එකක් ගහනවා එහෙනම් ඉතින් ඔන්න ඔල්ලා අපි ගියා